හරි පැන්ඩ පුුණුවේ පලවෙනි දවස හොඳයි මල මම ඔයාට ආපහු පණ දෙනවා තාත්තා මොකද මම ලෑස්තිමගේ පැන්ඩ පුුණුවේ පලනි දවසට මොකයි මතකට පැන්ඩෙක් වෙන ඉගෙනගන්න ආත්ම දමන ලෝක බේරගන්න පැන්ඩල දවල් වෙන කම්ම නිදාගන්නවා පලවෙනි පාඩව තමයි ආපවු නිදාගන්නක ආයන්න මේ වෙලේ නම් එච්චර අමාරු නෑ වගේ මං වැඩිපුර නිදාගන්න ඔව් එහෙම වුණා හරි හරි පෙන්නන්න ළමයි ඔන්න මේක පුළුවන්ද? එතකොට මේක කොහොමද? මේ කරන හොඳයිද දැන් හරිද කොහමද අත්තම බලාගෙන වැදෙයි අයියෝ වැදුණානේ දැන් පෙරලෙන වෙලා ඕ දවල් කෑම ඔයා කන්දට ඉඩ දෙන්න පෙරලෙන්න ඕන තැන කියන පුරුද්ද බදිනේ ඩිම් සම් මෙයාට පෙන්නෙමු අපි කඳු මුදුනට යන හැටි හරි ලස්සනයි පොඩි කෑමක් ගෙනවා ඔයාට පියාඹන්න පුළුවන්ද මංගලවා බලාගෙන මේවා සීතල වෙලා මොනවද ඔයාලා කරන්නේ ඔය කෑම ගෙනාවේ පොට එපා ඇඟ සැහැල්ලුයිද ඔව් සැහැල්ලුයි ඔයා ඇඟ පාලනය කරන්න එපා තව ටිකයි ඔක්කොම ටික එළියට දාන්න හරි පුතා මෙතනින් එළියට යන්න මගේ නූඩ්ලස් ඔය නූඩ්ලස් පැත්තකින් තියන්න නටන්න පෝ තව නටන්න කෝ මම කියලා ඔබදාගන්න මගේ තොප්පිය තියන්න දෙන්න හරියට මගේ පෝ වගේ බයි ඔයාලා මොනවද යද බලන් ඉන්නේ අන්න එහෙමනේ පෙරලෙන්නේ බෝලේ වගේ කොහොමද ඒකයි මොනවෝ හරි දැන් ඔයා ආපහු කරන්න මහන්සි ගන්නේ නැතුව හරි බලමු ගොඩක් හොඳයි ස්තුතියි තාත්තා ඒ මොකටද දන්නවනේ ඉතින් මං කිව්වේ මේ මට පෙන්ලා දුන්නට පැන්ඩෙක් වෙන හැටි එතෙන් කවද විතර මං එකට සුදුසු වෙයිද මොකටද ඇයි අනේ ආත්ම දමනය ගැන ඉගෙන ගන්න ළඟදිම ගොඩක් ළඟදිම එන්න මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් නමුත් වෙන්නේ නැහනේ මේ ඉන්න මගේ අම්මද මම මේ කැන්දෙව්වේ ඔයාගේ 100 වෙනි දවසේදී ඔයාගේ අම්මට ඔයාව තියාගෙන ඉන්නත් අමාරු වුණා. තව ටිකෙන් ඔයා කොලෙත් කනවා. ඒක ඇත්ත. අම්මා මොන වගේද? එයා හැම අතින්ම සම්පූර්ණ කෙනෙක්. දක්ෂයි. ගොඩක් ලස්සනයි. හොඳට කන්නත් පුළුවන්. එයා තමයි මගේ ජීවිතේ උනේ. ඊට පස්සේ මට මීට වඩා වාසනාවක් ලැබෙන්නේ නෑ කියලා හිතනකොට ඔයා අපි අතරට ආවා මගේ පුංචි නෙළුම. මට හැම දෙයක්ම ලැබුණා. ඒත් එක මොහොතින්
මට ඒ හැමදේම නැති වුණා.